චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි භික්ඛවේ වත්තං සංකිරිත්තං මලග්ගහිතං තමේනං රජකෝ යස්මින් රංගජාති උපසංහරේය යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංචත්තකාය දුරත්තවන්න මේවස්ස අපරිසුද්ධං වන්න අපරිසුද්ධ වන්න මේවස්ස තං කිස්ස හේතු අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒමේව කෝ භික්ඛවේ චිත්තේ සංකිරිත්තේ දුක්ඛති පාටිකංකාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරගෙන මේ සිතේ ස්වභාවය ගැන දේශනා කරන ලද උතුම් සූත්‍ර දේශනාවක් තමයි මේ වත්තුපම සූත්‍රය. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල වර්ගයට අයත් සත්වෙනි සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයක භික්ෂූන් අමතනවා. ඒ භික්ෂූන් බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නාම භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. සේයථාපි භික්ඛවේ වත්තං සංකිරිත්තං මලග්ගහිතං. මහණෙනි, කිලිටු වූ මලගත් වස්ත්‍රයක් යම්සේ වේද, යම් යම් සායම් වර්ග ඇති බඳුනක බහාලන්නේ නම් යදි නීලකාය නිල් පැහැ පිණිස හෝ යදි පීතකාය රන්වන් පැහැ පිණිස හෝ ලේවන් පැහැ පිණිස හෝ මතටිය පැහැ පිණිස හෝ දුරත්තවන්න මේවස්ස එය නොමනාව බැඳුණු පැහැත්තක්ම වන්නේය. අපරිසුද්ධත්ත වන්න මේවස්ස අපරිසුදු පැහැත්තක්ම වන්නේය. තං කිස්ස හේතු අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස. ඒ කවර හේන්දයත් මහණෙනි, මේ වස්ත්‍රය අපරිසුද්ධ බැවින් ඒවමේව කෝ භික්ඛවේ චිත්තේ සංකිලිට්ඨේ දුක්ගති පාටිකංකා. මහණෙනි, පරිද්දෙන්ම සිත කිලිටු වූ කල්හි දුගතිය කැමති වේ යුතුයි. අපරිසුදු වස්ත්‍රයක් උපමා කරගෙන මේ කිලිටු වූ සිත ඒ අපරිසුදු වස්ත්‍රයට උපමා වශයෙන් මේ දේශනාව දේශනා කරනවා. ඒ වගේම පිරිසිදු වස්ත්‍රයක් අරගෙන මේ පිරිසිදු වස්ත්‍රයට යම්සේද මේ වර්ග ඇති සායම් වර්ග පොවන්නේ ඒක මනසේ පිහිටනවා. එන්නේ වගේ පිරිසිදු සිතක් ඇති තැනැත්තා විසින් සුගතියම කැමති යුතුය කියලායි දේශනා කරන්නේ. ඊළඟට දේශනා කරනවා චිත්තේ සංකිලිට්ඨේ දුක්ගති පාටිකංකා. මහණෙනි, එපරිද්දෙන්ම සිත කිලිටු වූ කල්හි දුගතිය කැමති යුතුයි. සිත කිලිටු වූ කල්හි දුගතිය කැමති යුතුයි. සේයථාපි භික්ඛවේ වත්තං පරිසුද්ධං පරියෝදාතං තමේනං රජකෝ යස්මින් රංගජාතේ උපසංහරේය. යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය
යදි මංජිට්ඨකාය සුරත්තවන්න මේවස්ස පරිසුද්ධවන්න මේවස්ස තං කිස්ස හේතු පරිසුද්ධත්තා භික්ඛවේ වත්තස්ස ඒවමේව කෝ භික්ඛවේ චිත්තේ අසංකිලිත්තේ සුගතිපාටිකංකා මහණෙනි පිරිසිදු වස්ත්‍රයක් යම්සේ වේද එය රෙදිසෝදන්නේ නිල් පැහැ පිණිස හෝ රන් පැහැ පිණිස හෝ ලේ පැහැ පිණිස හෝ මදටිය පැහැ පිණිස හෝ යම් යම් බඳුනක බහාලන්නේ නම් ඒ මනා පැහැත්තක්ම වන්නේය පිරිසිදු පැහැත්තක්ම වෙනවා ඒ කවර හේින්දයක් මහණෙනි වස්ත්‍රය පිරිසිදු බැවින් මහණෙනි පරිද්දෙන්ම සිත නොකිලිටි පිරිසිදු කල්ලි සුගතියම කැමති යුතුයි මේ කිව්වේ පිරිසිදු වස්ත්‍රයක් අරගෙන සායම් වල බහැලුවාම ඒ වස්ත්‍රය මනසේ ඒ දාපු පාටට ගැළපෙන විදිහට පාට වෙනවා. අන්න ඒ වගේ සිත පිරිසිදු වුණාම ඒ තැනත්තා සුගතිය කැමති වේතුයි කියලා දේශනා කරන්නේ. කලින් කිව්වේ අපිරිසිදු වස්ත්‍රයක් පාටවල පෙවුවහම ඒ වස්ත්‍රය මනාව පැහැ ඇත්තක් වන්නේ නැහැ. අපිරිසිදු පැහැයක්මයි වන්නේ. ඒ වගේ සිත කිලිටු කල්හි දුගතිය කැමති විය යුතුයි කියලායි දේශනා කරන්නේ. ඊළඟට කතමේච භික්ඛවේ චිත්තස උපක්ඛිලේසා මහණෙනි චිත්තෝපක්ඛලේශ සිත කෙලෙසෙන් ධර්මයෝ කවරහුද? සිත කෙලෙසෙන් ධර්මයේ කවුරුද කියලා අපි බලමු. අවිඤ්ඤා විසම ලෝභෝ දැඩි ලෝභය අන්සතු වස්තුව තමාට වේවායි යනුවෙන් අන්සතු දේට තමා අයත් කර ගැනීමට සිතීම අවිද්‍යා නම් වෙනවා. සොරකම, පරදාර සේවනය ආදී අකුසල කර්ම වලට මෙම අවිද්‍යාව හේතු වෙනවා. අවිද්‍යා අකුසල කර්මය සිදුවීමට අංග දෙකක් සම්පූර්ණ විය යුතුයි. අන්සතු වස්තුවක් වීම, ඒ තමාට අයත් කර ගැනීමට සිටීම. සිත කෙලෙසෙන ධර්මයක්. ඊළඟට දෙවෙනි එක ව්‍යාපාදෝ වෛරය. සිත කෙලෙසෙන ධර්මයක්. අන්‍ය සත්වයෝ නැසෙත්වා වෙනසෙත්වා යනුවෙන් දැඩි ක්‍රෝධය වෛරය ඇති කර ගැනීම ව්‍යාපාදය. ව්‍යාපාද අකුසල කර්මය සිදුවීමට අංග දෙකක් සම්පූර්ණ විය යුතුයි. පළවෙනි තමයි අන්‍ය සත්වයෙකු වීම. දෙවෙනි අංගය ඔහුගේ විනාශය ගැන සිතීම. චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. තුන්වෙනි කාරණය කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ක්‍රෝධය සිත කෙලෙසෙන ධර්මයක්. උපනාහෝ ඒ කියන්නේ බද්ධ වෛරය. චිත්තස්ස උපක්ඛිලේසෝ බද්ධ වෛරය සිත කෙලෙසෙන ධර්මයක්. මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ගුණමකු බව සිත කෙලෙසන්න. පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අනුන්ගේ දොස් කීම සිත කෙලසන්න. ඉස්සා ඊර්ෂ්‍යාව චිත්තස්ස උපක්ඛිලේසෝ අනුන්ගේ යසීසුරු සැප දැක නොයිවසීම සිත කෙලසෙන ධර්මයක්. මච්චරියං මසුරු බව ලෝභී බව චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලසෙන ධර්මයක්. මායාව චිත්තස්ස උපක්ඛිලේසෝ නැති දෙයක් ඇතිසෙයින් පෙන්වීම සිත කෙලෙසෙන ධර්මයක්. සාඨේය කපටි බව සට බව චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. තම්බෝ තද බව දැඩි බව නැත්නම් චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. සාරම්භෝ එකට එක කිරීම චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. මානෝ මානය මැනීම මානෝ මක්කටෝ කියලා දේශනා කරලා තියෙනවා. මානෙන් ඇති කෙනා වඳුරෙක් වෙනවා කියලා. චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. මානය සිත කෙලෙසෙන ධර්මයක්. අතිමානෝ අධික මානය අතිමානෝ කුක්කුරෝ කියලා දේශනා කරලා තියෙනවා වගේ චිත්තස්ස උපක්ඛිලේසෝ සිත කෙලෙසෙන ධර්මයක්. මේ අතිමානය කියන්නේ අධික මානය සිත කෙලෙසෙන ධර්මයක්. මදෝ මදය මත් බව මුතු බව චිත්තස්ස උපක්ඛිලේසෝ
සිත කෙලසෙන ධර්මයක්. පමාදෝ ප්‍රමාදය වැරදීම පමාවීම චිත්තසුපක්ඛිලේසෝ සිත කෙලසන්න. එතකොට දැඩි ලෝභී පුද්ගලයාගේ සිට ප්‍රමාදී වෙන පුද්ගලයා දක්වාම දුගතියම කැමති විය යුතු කියලයි මේ දේශනාව අනුව දරා ගන්නට ඕනේ. සකෝසෝ භික්ඛවේ භික්ඛු අවිජ්ජා විසම ලෝභෝ චිත්තස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අවිජ්ජා විසම ලෝභං චිත්තස උපක්ඛිලේ සම්පජාති. මහණෙනි ඒ භික්ෂුව අවිද්‍යාව නම් වූ විසම ලෝභය හිත කෙලසෙන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන දැඩි ලෝභය දුරු කරනවා. ව්‍යාපාදෝ චිත්තස උපක්ඛිලේසු ඉති විදිත්වා ව්‍යාපාදං චිත්තස උපක්ඛිලේ සම්පජාති. වෛරේ නම් වූ ව්‍යාපාදය හිත කෙලසෙන ධර්මයක් යයි මෙසේ දැන හිත කෙලසෙන ව්‍යාපාදය දුරු කරනවා. කෝධෝ චිත්තස උපක්ඛිලේසෝ ඉති විදිත්වා කෝධං චිත්තස උපක්ඛිලේ සම්පජාති. ක්‍රෝධය හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකින් මෙසේ දැන හිත කෙලසෙන ක්‍රෝධය දුරු කරනවා. උපනාහෝ චිත්තස උපක්ඛිලේසෝති ඉති විදිත්වා උපනාහං චිත්තස උපක්ඛිලේ සම්පජාති. බද්ධ වෛරය හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන බද්ධ වෛරය දුරු කරනවා. මක්ඛෝ චිත්තස උපක්ඛිලේසෝ ඉති විදිත්වා මක්ඛං චිත්තස උපක්ඛිලේ සම්පජාති. ගුණමක බව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන ගුණමක බව දුරු කරනවා. පලාසෝ චිත්තස උපක්ඛිලේසෝ ඉති විදිත්වා පලාසං චිත්තස උපක්ඛිලේ සම්පජාති. අනුන්ගේ දොස් කීම හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන අනුන්ගේ දොස් කීම දුරු කරනවා. ඉස්සා චිත්තස උපක්ඛිලේසෝති ඉති විදිත්වා ඉස්සං චිත්තස උපක්ඛිලේ සම්පජාති. අනුන්ගේ යසීසුරු සැප දැක නොයිසීම නම් වූ ඊර්ෂ්‍යාව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන ඊර්ෂ්‍යාව දුරු කරනවා. මච්චරියං චිත්තස උපක්ඛිලේසෝ ඉති විදිත්වා මච්චරියං චිත්තස උපක්ඛිලේ සම්පජාති. මසුරු බව ලෝභී බව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන මසුරු බව දුරු කරනවා. මායා චිත්තස උපක්ඛිලේසු ඉති විදිත්වා මායං චිත්තස උපක්ඛිලේ සම්පජාති. නැති දෙයක් ඇතිසෙයින් පෙන්වීම නම් වූ මායාව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැනගෙන හිත කෙලසෙන මායාව දුරු කරනවා. සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. කපටි බව සට බව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයක් යයි දැනගෙන හිත කිලුටු කරගෙන කපටි බව දුරු කරනවා. තම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා තම්බං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. තද බව දැඩි බව හිත කෙලසෙන කිලුටු කරන ධර්මයක් යයි දැනගෙන හිත කෙලසෙන කිලුටු කරන තම්බනම් වූ දැඩි බව දුරු කරනවා. සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. එකට එක කිරීම හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන උපක්ඛිලේශ නම් එකට එක කිරීම හේවත් සාරම්භය දුරු කරනවා. මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. මානේ හිත කෙලසෙන කිලුටු කරන ධර්මයකි මෙසේ දැන හිත කෙලසෙන උපක්ඛිලේශ නම් වූ මානේවත් මෙනීම දුරු කරනවා. අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. අධික මානය හිත කෙලසෙන කිලුටු කරන ධර්මයක් යයි දැනගෙන හිත කෙලසෙන කිලුටු කරන අධිමානය දුරු කරනවා. මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්ඛිලේ සම්පජාති. මදය නොහොත් මත් බව උමතු බව කෙලසෙන හිත කෙලසෙන කිලුටු කරන ධර්මයක්යි දැනගෙන
හිත කෙලෙසන උපක්ලේශ නම් වූ මදය දුරු කරනවා. පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්ඛිලේසං පජාති. ප්‍රමාදය වැරදීම පමා වීම හිත කෙලෙසන කිලුට කරන ධර්මයක් යයි දැනගෙන හිත කිලුට කරන මේ ප්‍රමාදය දුරු කරනවා. යතෝචකෝ භික්ඛවේ භික්ඛුනෝ අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අවිජ්ජා විසමලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. මහණෙනි යම් කලික පටන් ඒ භික්ෂුවගේ අවිද්‍යාව නම් වූ විෂම ලෝභය හිත කෙලෙසන ධර්මයක් යයි මෙසේ දැනීමෙන් හිත කෙලු කරන්නක් වූ දැඩි ලෝභය ප්‍රහීන වූයේ වේද. වෛරය සිත කෙලු කරන්නේකයි මෙසේ දැනීමෙන් සිත කෙලු කරන්නා වූ ව්‍යාපාදේ ප්‍රහීන වූයේද. ක්‍රෝධය සිත කෙලු කරන්නේකයි මෙසේ දැනීමෙන් සිත කෙලු කරන්නා වූ ක්‍රෝධය ප්‍රහීන වූයේ වේද. බද්ධ වෛරය සිත කෙලු කරන දෙයක් යයි මෙසේ දැනීමෙන් සිත කෙලු කරන්නා වූ බද්ධ වෛරය ප්‍රහීන වූයේ වේද. ගුණමක බව සිත කෙලු කරන දෙයක් යයි මෙසේ දැනීමෙන් සිත කෙලු කරන්නා වූ ගුණමක බව ප්‍රහීන වූයේ වේද. අනුන්ගේ දොස් කීම සිත කෙලු කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කෙලු කරන්නා වූ පලාස නම් වූ අනුන්ගේ දොස් කීම ප්‍රහීන වූයේ වේද. ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ ඉති විදිත්වා ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. අනුන්ගේ යසීසුරු සැපදක නොයිසීම නම් ඊර්ෂ්‍යා සිත කෙලු කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කෙලු කරනා වූ ඊර්ෂ්‍යා ප්‍රහීන වූයේ වේද. මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝති මසුරු බව හෙවත් ලෝභී බව සිත කෙලු කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කෙලු කරන මසුරු බව ප්‍රහීන වූයේ වේද. මායා චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා නැති දෙයක් ඇතිසෙයින් පෙන්වීම හෙවත් මායාව සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන මායා චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. සිත කිලුට කරන මායා ප්‍රහීන වූයේ වේද. සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. කපටි බව හෙවත් සට බව සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන කපටි බව ප්‍රහීන වූයේ වේද. තද බව හෙවත් දැඩි බව සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන දැඩි බව ප්‍රහීන වූයේ වේද. එකට එක කිරීම සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන එකට එක කිරීම ප්‍රහීන වූයේ වේද. මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා මානෙ සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන මානෙ ප්‍රහීන වූයේ වේද. අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. අධික මානෙ සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන අධික මානෙ ප්‍රහීන වූයේ වේද. මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. මදය හෙවත් මත් බව සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන මදය ප්‍රහීන වූයේ වේද. පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහීනෝ හෝති. ප්‍රමාදය හෙවත් පමා බව සිත කිලුට කරන දෙයක් යයි මෙසේ දැනගෙන සිත කිලුට කරන ප්‍රමාදය ප්‍රහීන වූයේ වේද.